ඔන්න අද මම ඔයාලට ගෙනාපු වීඩියෝ එක ඔයා PCP air rifles pistol use කරන කෙනෙක් නම් ඒ වගේම ඉදිරියට purchase කරලා use කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට මේක ගොඩක් වැදගත් වෙයි. ඒ කියන්නේ අද මම review කරන්නේ portable electric PCP air compressor review එකක්. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව අපේ වීඩියෝ එකට යමුද? මේ තියෙන්නේ මම order කරලා ගෙනගත්තු PCP air compressor එක. අපි මේක දැන් unbox කරලා බලමු. මේ තියෙන්නේ මට ආපු box එක. ඇත්තටම දැන් මේකේ shipping කරනකොට මගේ details ඔක්කොම ගහලා තියෙන sheets ඔක්කොම මම ගැලවුවා. හරිද? අපි දැන් මේක open කරලා බලමු box එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ user manual එක. ඇත්තටම ඔයාලා PCP air compressor එකක් purchase කරනවා නම් ඇත්තටම හැම දෙයකටම කලින් මේ user manual එක read කරන්න, ඒකේ උපදෙස් පිළිපදින්න. අන්න ඒක හොඳට මතක තියාගන්න. පිටු 10ක් විතර තියෙනවා මේකට. ඇත්තටම මේ තියෙන්නේ මම එළියට අරගෙන ආලට පෙන්නන්නයි. මේ තියෙන්නේ AC to DC converter එක. ඇත්තටම මෙන්න මෙතන ඔයාලට දැන් පේනවා ඇති. මෙතන අගේ watt 230ක් විදියට ඔයාලා තියාගන්න. මොකද ඒකට හේතුව අපි ශ්‍රී ලංකාව තුල use වෙන්නේ watts 230ක අගයක් වගේ නිසා ඒක හොඳට මතකයේ තියාගන්න. ඇත්තටම මේ තියෙන්නේ high pressure line එක සහ මේ තියෙන්නේ connectors දෙක. ඇත්තටම මට තව දෙයක් කියන්න ඕනේ. ජල වාෂ්ප ඉවත් කරගන්න filters තියෙනවා. already මේකට filter එකක් එනවා. filter එකක් එන්නේ නැත්නම් අපිට මෙන්න මෙතනින් ගලවලා මේකට filter එකක් යොදා ගන්න පුළුවන්. මෙන්න මේකේ යාලා අපිට එක්ස්ට්‍රා එවලා තියෙන O-rings සහ filters. අර මම දැන් ඔයාලට ඉස්සෙල්ලා කිව්වේ අපිට filters නැත්තම් අපිට එක්ස්ට්‍රා filter එකක් යොදා ගන්න පුළුවන් කියලා. අන්න ඒ නිසා අපිට මේ එවලා තියෙන මේ පැකට් එකේ තියෙන එක්ස්ට්‍රා filters අපිට use කරන්න පුළුවන්. O-rings ටොත් එහෙමයි. ඇත්තටම මේ තියෙන්නේ connecting cables. මේකේ පොඩි වාසියක් තියෙනවා මේ compressor එකේ. ඒක තමයි මේ connecting cables අපේ vehicle එකේ battery එකට connect කරලා අපිට use කරන්න පුළුවන්. දැන් අපි මේ box එකේ තිබ්බ equipments ටික ඔක්කොම අපි check කරගත්තා. දැන් අපි බලමු අපේ compressor එක කොයි වගේද කියලා. මේ තියෙන්නේ අපේ brand new air compressor එක. අපි මේක එළියට අරන් බලමු. එතකොට මේක හරි uncommon color එකක්. හරි මම දැන් මේ ඔයාලට පෙන්නන්නේ මේ PCP air compressor එකේ outlook එකේ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට කොයි වගේද කියලා අදහසක් ගන්න. හරි එහෙනම් අපි
දැන් අපේ මේ PCP air compressor එකේ user manual එක read කරලා ඒකේ උපදෙස් පිළිපැදලා මේ කොටස් අපි මේකට connect කරලා අපි අපේ air rifle එකට air fill කරලා බලමු. ඒ වගේම අපේ මේ වෙලාවේ PCP air rifle එකේ මගේ bar 150ක් air fill වෙලා තියෙනවා. අපි bar 220ක් air fill කරන්න කොච්චර time එකක් යනවද කියලා check කරලා බලමු. හරි අපි දැන් මේ user manual එකේ විදියට අපි මුලින්ම high pressure line එක අරගමු. ඒකේ මේ එක පැත්තක ඔයාලට පේනවා ඇති මේ කැප් එකක් ගහලා තියෙනවා ඩස්ට් එක යනකොට අපි ඒක දලව ලයින් කරලා ඒක අපි මුලින්ම කනෙක්ට් කරන්න ඕන මෙන්න මෙතනට මේ user manual එකේ විදියට. හරි දැන් අපි මේක ෆික්ස් කරගෙන ඉවරයි. ඒ වගේම මේකේ අනිත් කොන මෙන්න මේ කොන තමයි අපි air rifle එකට කනෙක්ට් කරගන්නේ. දැන් අපි AC to DC converter එක මේකට කනෙක්ට් කරගමු. මේකේ manual එකේ කියලා තියෙන විදිහට තමයි අපි මේ හැම දෙයක්ම කනෙක්ට් කරන්නේ. මෙහිදී මේ manual එකේ කියලා තියෙන මේ curve වෙලා තියෙන පැත්ත තියෙනවනේ. ඒක මේ compressor එකේ ඒ විදිහටම සටහන් වෙනවා. අන්නේ ඒ දෙක හරියට බලලා තමයි කනෙක්ට් කරන්න ඕන. අපි දැන් මේ AC to DC converter එක current එකට කනෙක්ට් කරගමු. හරි ඊට පස්සේ අපි මේ high pressure line එක මේ අපි අපේ PCP air rifle එකට කනෙක්ට් කරගමු. මෙන්න මෙහෙමයි කනෙක්ට් කරන්නේ. හරි ඊට පස්සේ මෙතන තියෙන්නේ pressure release valve එක. අපි ඒක තද කරගන්න ඕන. මෙන්න මෙහෙම. අපි දැන් direct current supply එක මේකට දුන්නාම AC to DC converter එකට මේක start වුණා කෙලින්ම. එතකොට මේකේ මේ ඇතුලේ cooling fans තමයි මේ වැඩ කරන්නේ. ඔයගලන්ට ඒ සද්දය ඇහෙනවා නැති. හරි දැන් අපි compressor එකේ cooling fans on කරගමු. ඒක on කරන්නේ මෙන්න මේ switch එකෙන්. හරි දැන් තමයි අපි compressor එක on කරන්න හදන්නේ. මෙන්න මේ switch එකෙන් තමයි compressor එක on කරන්නේ. හරි ඔයාලට පේන්නේ නැති අපි දැන් මේකට එයා එක ෆිල් කරගෙන ඉවරයි. කම්ප්‍රෙෂර් එක බැලුවොත් ඔයාලට පේනවා ඇති. ඒකෙන් 220 සටහන් වෙනවා. ඒ වගේම තමයි අපි රයිෆල් එක බැලුවොත් රයිෆල් එකේ ගේජ් එක බලන්න.
220 සටහන් වෙනවා බොහොම චුට්ටක් අඩුයි. මොකද මැනුෆැක්චරර් 220 කියලා ලියලා තිබුණාට අපි සේෆ්ටි වයිස් ඊට පොඩ්ඩක් අඩුවෙන් එයාක ෆිල් කරන එක තමයි හොඳ සේෆ්ටි එක උදෙසා. දැන් අපි මෙතන මේ කම්ප්‍රෙසර් එකේ තියෙන ප්‍රෙෂර් රිලීස් වැල්ව් එක අපි අරින්න ඕන. ඒ වගේම මම ඔයාලට කියන්න ඕනේ අපිට මේ බාර් 150ක් අපේ රයිෆල් එකේ තිබුණා. අපි බාර් 220ක් වෙනකන් එයා එක ෆිල් කරගත්තා. ඒකට අපිට ගියා කාලය මේ තියෙන්නේ මිනිත්තු 7යි තප්පර 12ක් ගියා අපිට. හරි. අපි දැන් මේ ප්‍රෙෂර් රිලීස් වැල්ව් එක අරගමු. පේනවා ඇති මේ ජල වාෂ්ප වැටුණා. දැන් අපි එයා කම්ප්‍රෙෂර් එකේ එයා එක රිලීස් කරා. ඒක රිලීස් කරාන් පස්සේ තමයි අපි ගන් එක කනෙක්ටර් එකෙන් ගලවන්නේ. දැන් අපි ඒක ගලවමු. මට ඔයාලට දැන් විශේෂ කාරණාවක් කියන්න අවශ්‍යයි. ඒ කියන්නේ දැන් මෙහෙමයි. මම එයා රයිෆල් රිවිව් එකක් කරත් මම පෙලට් සම්බන්ධයෙන් කතා කරත් ඔයාලා හැම වෙලාවෙදිම මේ වගේ ප්‍රයිසස් අහනවානේ. ඉතින් මම සේල් කරන්නේ නැති නිසා මට ඒ වෙලාවට එක්සැක්ට් ප්‍රයිස් එකක් ඔයාලට කියන්න අමාරුයි. නමුත් දැන් මේ PCP එයා කම්ප්‍රෙෂර් එක ඇත්තටම මම ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරගත්තු නිසා මට මේකේ ප්‍රයිස් එක ඔයාලට කියන්න පුළුවන්. මේක ලංකාවේ මුදලින් රුපියල් 1,55,000ක් වෙනවා. ඉතින් ඔයාලටත් මේ PCP එයා කම්ප්‍රෙෂර් එකක් අවශ්‍යයි නම් දැන් මේ තිරේ දිස්සන අංකයට කෝල් එකක් දීලා එහෙම නැත්නම් WhatsApp පණිවිඩයක් තියලා ඔයාලට පුළුවන් ඔයාලගේ ඕඩර් එක ප්ලේස් කරන්න. මම දැන් විශේෂම මාතෘකාවක් ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ. ඒ තමයි මේ PCP එයා කම්ප්‍රෙෂර් එකේ වාසි සහ අවාසි ගැන. ඇත්තටම මේක කතා කළ යුතුමයි. මේක දැන් ඔයාලා හිතන්න ගොඩාක් වෙලාවට මේ එයා රයිෆල්ස් PCP එයා රයිෆල්ස් තියෙන අයට එයා රයිෆල්ස් එපා වෙන හේතුවක් තමයි මේකට එයා එක ෆිල් කරන්න ගියාම. ඒ කියන්නේ එයා එක ෆිල් කරගන්න ක්‍රමයක් නැතිවීම. දැන් ඔයාලා නිකන් හිතන්න අපි හෑන්ඩ් පම්ප් එකකින් බාර් 200ක් 250ක් එයා ෆිල් කරනකොට අපිට මොන තරම් මහන්සියක් දරන්න වෙනවද? ඒ වගේම මොන තරම් කාලයක් ඒ වෙනුවෙන් වැය කරන්න සිද්ධ වෙනවද? අන්තිමටම අපි ෆිල් කරලා ඉවර වුණා අපි ෂූට් කරන්න හදනකොට අපිට ෂූට් කරන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරම් අපිට මහන්සියක් නේද? ස්කූබා ටැංක් එකකින් එයා එක ෆිල් කරන එක ඇත්තටම හෑන්ඩ් පම්ප් එකකින් එයා එක ෆිල් කරනවට වඩා සාර්ථකයි සහ ඉක්මන්. නමුත් මේකෙත් ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ තමයි මේ ලංකාවේ කිසිම තැනකින් බාර් 200කට වැඩියෙන් එයා එක ෆිල් කරලා දෙන්නේ නැහැ. ඊට වඩා අඩුවෙන් තමයි ටැංක් එකට එයා එක ෆිල් කරලා දෙන්නේ. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට අපිට එයා එක ෆිල් කරන ස්ථාන විදියට මුහුදුබඩ ප්‍රදේශ එහෙම නැත්නම් ස්කූබා ඩයිවිං කරන ස්ථානයක්ම වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට මේ ඩයිවිං ටැංක් එකට එයා එක ෆිල් කරගන්න අපහසු වෙනවා. ඔන්න ඔය හේතුව නිසා තමයි උඩරට පැති වෙලා අය බොහොම අඩුවෙන් PCP එයා රයිෆල්ස් පර්චේස් කරන්නේ. ඒ වගේම තමයි කාබන් ෆයිබර් නොවන ස්කූබා ඩයිවිං ටැංක්ස් වල weight එක හරි වැඩි. එතකොට ඒක හැන්ඩල් කරන්නත් හරි අපහසුයි. මෙන්න මේ කියන ප්‍රශ්න ටිකක් මෙහිදී ඇති වෙනවා. ඉතින් මේ ගැටලු දිහා බැලුවම මේ ගැටලු කන්සර්න් කරාම මගේ පර්සනල් ඔපිනියන් එක තමයි ඇත්තටම ඉලෙක්ට්‍රික් PCP එයා කම්ප්‍රෙසර් එකක් අපි පර්චේස් කරන එක ඇත්තටම මේක අපිට ලේසි පහසුයි හැම දෙයක්ම කරගන්න. ඉතින් මොකද අපිට විශේෂම කාරණාවක් බාර් 300ක් දක්වා එයා එක මේකෙන් ෆිල් කරගන්න පුළුවන් වීම. ඉතින් ඇත්තටම දැන් මේ PCP එයා කම්ප්‍රෙසර් එකේ මම අවාසි ගැන කතා කරොත් මට ඉන්න ලොකුවට ඔයාලට හයිලයිට් කරලා කියන්න තරම් අවාසියක් ඇත්තටම මේකේ නැහැ. එකම දේ තියෙන්නේ අර පොඩ්ඩක් ටයිම් එක යන එක එයා එක ෆිල් වෙන්න. නමුත් ඒකෙදි මම තව එක වාසියක් දකිනවා. ඇත්තටම අපේ රයිෆල් එකට එකම ස්පීඩ් එකකින් තමයි එතකොට එයා එක ෆිල් වෙන්නේ. අන්න එහෙම වෙනකොට අපේ ඕරින්ග්ස් ඩැමේජ් වෙන්නේ නැහැ. මම ඒකයි කිව්වේ මේකේ ලොකුවට මට හයිලයිට් කරලා කියන්න තරම් අවාසියක් නැහැ. අර ඒ දකින්න එකම වාසිය මම අර ටයිම් එක චුට්ටක් යන එක. නමුත් ඒ තුලත් මම වාසියක් දකිනවා. ඒක මගේ පර්සනල් ඔපිනියන් එක. ඒ වගේම තමයි අපි ස්කූබා ඩයිවිං ටැංක් එකක් ගත්තොත් ඒකේ ප්‍රයිස් එකට වඩා මේ PCP එයා කම්ප්‍රෙසර් එකේ ප්‍රයිස් එක ටිකක් වැඩි. ඔන්න ඕක තමයි අවශ්‍යයක් විදිහට මම දකින්නේ. ඒ වගේම මට ඔයාලට තව කාරණාවක් කියන්න ඕනේ. ඒ තමයි මැච් ග්‍රේඩ් ස්ටෑන්ඩඩ් සයිස් ස්ටීල් ටාගට්ස් ඔයාලට අපෙන් පර්චේස් කරගන්න පුළුවන්. මේ ඔයාලට පේන්නේ ඒ ස්ටීල් ටාගට්ස්.
ඒ වගේම මේ හැම එකකම ඝනකම මිලිමීටර් 4ක් තමයි වෙන්නේ. ඒක නිසා මේ ටාගට්ස් වලට කිසිම විදියකින් ෂූට් කරනකොට ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඇද වෙන්නේ නැහැ. ඒ වගේම ඩෙන්ට් වෙන්නේ නැහැ. ඉතින් මේ ටාගට් සෙට්ස් එන්නේ 5ක් තමයි එක සෙට් එකකට එන්නේ. ඉතින් ඔයාලට පර්චේස් කරන්න අවශ්‍ය නම් මේවා මික්ස් එකේ වුණත් පර්චේස් කරන්න පුළුවන්. මේ වගේ මිල ගණන් මම ඔයගලන්ට කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් එතනින් බලලා දැන් මේ තිරිය දිස්සන WhatsApp අංකයට කෝල් එකක් හරි එහෙම නැත්නම් මැසේජ් එකක් හරි දාලා ඔයගලගේ ඕඩර් එක ප්ලේස් කරගන්න. ඉතින් අද මම මේ වීඩියෝ එක පුරාවට ඔයාලත් එක්ක කතා කරේ ඉලෙක්ට්‍රික් PCP එයා කම්ප්‍රෙෂර් එකක් අන්බොක්ස් කරලා ඒක යූස් කරන විදිය තමයි මම කතා කරේ. ඒ වගේම එහි මිල ගණන් කතා කරා. ඒ වගේම ඔයාලට අවශ්‍යයි නම් කොහොමද මේක පර්චේස් කරගන්න ඕන විදිය කියලා මම කතා කරා. ඒ වගේම අවසානයේදී මම ඔයගලන්ට මැච් ග්‍රේඩ් ස්ටෑන්ඩඩ් සයිස් ස්ටීල් ටාගට්ස් ගැන කතා කරා. ඒ වගේම මේවා පර්චේස් කරන්න ඕන නම් කොහොමද පර්චේස් කරන්න ඕන. ඒ වගේම මේ වාගේ ප්‍රයිසස් මොනවද කියන එක මම මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා කියලා ඔයාලට මම කිව්වා. ඉතින් මේ කරුණ ඔයාලට වැදගත් වෙනා නම් ඔයාලට පුළුවන් වෙනද වගේම මගේ channel එක like කරලා, share කරලා, subscribe කරලා මතක් කරලා bell icon එක click කරලා මගේ channel එකට support එකක් ලබා දෙන්න. ඒ වගේම ඔයාලට ගැටලුවක් ඇති වුණා නම් ඒ ගැටලුවත් වෙනද වගේම මගේ කමෙන්ට් සෙක්ෂන් එක විවෘත වෙලා තියෙනවා. ඔයාලට ඉදිරිපත් කරන්න. එහෙමනම් මගේ next episode එකකින් හමු වෙනතුරු අදට මම ඔයාලගෙන් සමුගෙන යනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් ගිහින් එන්නම්. මේ shirt is shiny.